ගෝඨාභය රජය බුරවි සුළුකුණාටුවට සූදානම් වෙච්ච විදිහයි අනුර කුමාර රජය දිට්වා සුළුකුණාටුවට සූදානම් වෙච්ච විදිහයි බැලුවට පස්සේ ඒ දෙක නිකන් අහසට පොළව වගේ. මොකද එදා කොවිඩ් අර්බුදයක් තියෙන වෙලාවක 2020 දෙසැම්බර් 2 වෙනිදා තමයි බුරවි සුළුකුණාටුව පැමිණියේ. එහෙම බලවත් වසංගතයක් තියෙන වෙලාවක වසංගතයක් ඇතුලේ ඒ වගේ සුළුකුණාටුවක් කළමනාකරණය කරලා ජනතාවගේ ජීවිත දේපල බේරගන්න කොහොමද කටයුතු කරේ කියන එක ඉතාමත් වැදගත්. මෙන්න මේ වීඩියෝ පටයෙන් පුළුවන් බලාගන්න එදා ගෝඨාභය රජය කොහොමද මේ බුරවි සුළුකුණාටුව කළමනාකරණය කළේ කියන එක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අවශ්‍ය අනිකුත් ආයතන పూర్ව අනතුරු ඇඟවීම ඇතුළු අනිකුත් නිවේදන නිකුත් කළේ. හැබැයි මෙහි තියෙනවා දැන් මේ සියල්ල කළමනාකරණය කිරීමේ කාර්යභාරයක්. ඒ කාර්යභාරය සඳහා ප්‍රමුඛ වගකීමක් බාරගත්ත කෙනෙක් තමයි ආරක්ෂක ලේකම්තුමා ඔබතුමා. ඔබතුමාගේ අමාත්‍යාංශ විෂයපතය ඇතුලේ මේ සියලුම කාර්යයන් වෙනුවෙන් ඔබතුමාට වගකීමක් පැවරලා තියෙනවා. පෙර සහ පසු මේ සුළුකුණාටුවට පෙර සහ පසු කොහොමද වෙනුවෙන් තියෙන සූදානම? ඇත්තටම ඔබතුමා කියපු දේ හරි. ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයපතේ යටතේ විශාල කාර්යභාරයක් තියෙනවා. මෙතනදී ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙන අනිත් අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් යන දෙකම මේකදී ඉතාමත්ම ක්‍රියාකාරී විදියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී අපේ තියෙන යාන්ත්‍රණය අපි එකිනෙක සම්බන්ධ කළා විශාල යාන්ත්‍රණයක් අපි සූදානම් කරලා තියෙනවා මේ සුළුකුණාටුවට මුහුණ දීම සඳහා. ඇත්තටම අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ කලින් ආපු කුණාටු ලංකාවට යම්කිසි සුළු බලපෑමක් කරගෙන ලංකාවෙන් ඉවතට ගිය කුණාටු. නමුත් මේක ඍජු බලපෑම මේක ලංකාවට එනවා. ඉතින් ඒක නිසා මේකෙන් හානි ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා ක්‍රියා කරන්න අපි අපේ ආයතන සියල්ලම එකට ඒකාබද්ධ කරලා මේ අවස්ථාවේදී වැඩ කරනවා. ඉතින් අපේ යටතේ තියෙන ප්‍රධානතම ආයතනයක් තමයි දැන් කතා කරා වගේම ඒ කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපි යටතේ තියෙනවා. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සුළුකුණාටුව ගේ ස්වභාවය ඒක එන විදිය කොතරම් ඡණ්ඩද වේගය කොපමණද හානිය කොපමණද වෙයිද කියන දේ අපිට සාමාන්‍යයෙන් පූර්ව දැනුම් දීමක් ඉතාමත්ම නිවැරදිව අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ පූර්ව දැනුම් දීමට අනුව අපි අනිත් යාන්ත්‍රණය සකස් කරලා තියෙන්නේ. මෙතනදී එන ප්‍රධානම ආයතනයක් තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. මේ ජෙනරාල් රණසිංහ මැතිතුමා තමයි ඒකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ඉන්නේ. ඉතින් ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තමයි මේ වගේ ස්වභාවික ආපදාවක් ආපු වෙලාවට ඉස්සෙල්ලාම ඒකට ක්‍රියාත්මක වෙන ආයතනය. එතකොට මේ ආයතන සමග කටයුතු කරන්න, ඒ කියන්නේ ආපදාවක් ස්වභාවික ආපදාවක් වෙන ඕනෑම වෙලාවක ඉස්සෙල්ලාම මේ ආපදාව සඳහා බහින්නේ අපේ අමාත්‍යාංශය පැත්තෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඒ වගේම අනික් පැත්තෙන් අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත්. නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් පමණක් එකතු වෙලා මේ සම්පූර්ණයෙන් අර ඔබ කිව්වා වගේ පෙර සහ පසු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක සඳහා රජයේ අනෙක් යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ නිසා අපේ ස්වදේශ කටයුතු අංශය යටතේ තියෙන සියලුම දිසාපති කාර්යාල, ඒ දිසාපති මහත්වරුන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහත්වරුන්, ග්‍රාම සේවා නිලධාරීන් මේ සියලු දෙනෙක්ම අපි ඒක රාශී කරලා තියෙනවා. එතකොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඒ සමගම තියෙනවා මෙතුමා යටතේම ආපදා සහන සේවා මධ්‍යස්ථානය. ඒ ඇවිල්ලා ආපදා කළමනාකරණය කළාට පස්සේ කොහොමද සහන සේවා යන්නේ කියන එක ඒකත් මෙතුමාම තමයි කළමනාකරණය කරන්නේ. ඒ දෙකත් සමග යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය ඒ අය අත්වල් බැඳගෙන ඉන්නවා. ඊට අමතරව සියලුම දිසාපතිවරුන්, උපදිසාපතිවරුන්, ඒ වගේම ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඒ වගේම ග්‍රාම නිලධාරීන් මේ සියලු දෙනෙක්ම අපි ලෑස්ති කරලා තියෙනවා ඒ සහන සේවාවන්. ඒ කියන්නේ යම්කිසි ඒ කියන්නේ ආපදා තත්ත්වය නිසා වෙන ඩැමේජස් මොනවද කියලා බලලා ඒ වෙලාවෙම අවශ්‍ය දේවල් කරන්න. ඊට අමතරව ඒ ප්‍රාදේශීය වශයෙන් ඒ ප්‍රදේශවල පවතින තියෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, ඒ වගේ
ආයතන සියල්ලක්මත් මේ සමග අපි සම්බන්ධ කරලා තියෙනවා. ඒ දිසාපතිවරුන් මේ සියලුම ආයතන සම්බන්ධ කරගෙන මනා යාන්ත්‍රණයක් ලෑස්ති කරලා තියෙනවා. මේ හැම දිසාපති කෙනෙක්ගේම දිස්ත්‍රික්කවල යම් හානියක් සිද්ධ වුණොත් ඒ හානිය බොහොම ඉක්මනින් යථාවත් කරන්න ඔබතුමාලා මේ වෙනකොට සියල්ල සූදානම් කරලා තියෙනවා. සියල්ල සූදානම් කරලා තියෙනවා. මේජර් ජෙනරල් සුදාන්ත රණසිංහ අධ්‍යක්ෂණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැන් අපිට මේ සුලිකුණාටුව වළක්වන්න පුළුවන් කමක් නැහැ. අපි එක මිටට එකතු වුණොත් අපිට කොරෝනා පරද්දන්න පුළුවන්. ත්‍රස්තවාදය පරද්දන්න අපිට පුළුවන්කම තිබුණා. නමුත් මේක ස්වභාවික ව්‍යසනයක් අපි කොහොමද මේ සුලිකුණාටුව අපිට නවත්ත ගන්න පුළුවන් කමක් නැහැනේ. හැබැයි ඔබතුමාලා පෙර සූදානමක් වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඊයේ පෙරේදා ඉඳලම නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවල ජනතාවට යම් යම් දේවල් කරන්න ඔබතුමාලා මැදිහත් වුණා. ඒ දේවල් මොනවද? ඔව්. දැන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය මුළු රටේම සම්බන්ධ වෙච්ච කාර්යභාරයක්. දිස්ත්‍රික්ක 25ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යාලයන් සහ ක්‍රියාන්විත මැදිරි තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ තියෙනවා ජාතික ප්‍රධාන ක්‍රියාන්විත මැදිරිය. ඊට අමතරව 117 කෝල් සෙන්ටර් එක තියෙනවා 24 පැය 24ම සතියේ දුවන. අපි දැන් මේ වත්මන් ආපදාව සම්බන්ධව ක්‍රියාකාරීත්වය ගත්තොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අපි පෙර හඳුනා ගැනීම සම්බන්ධ කටයුතු මේ කටයුත්ත අපි මීට කලින්ම පටන් ඇතන නොවැම්බර් මැද හරිය අපි පටන් ගත්තා. මොකද අපි ඊසාන දිග මෝසම් වැස්සට සූදානම් වුණා. අපි ඊසාන දිග මෝසම් වැස්සට කොහොමත් නොවැම්බර් අන්තිමේ ඒක බලාපොරොත්තු වෙන අපි සුමාන දෙකකට කලින් සූදානම් වෙලා. එතකොට මේ අවස්ථාවේදී ඊටමත් වැදගත් දෙයක් වුණා කොරෝනා සමග ඊසාන දිග මෝසම් වැස්ස. එතකොට අපිට තියෙන අපි අඳුරාගත්ත දිස්ත්‍රික්ක තියෙන ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් තියෙන ඊසානදිග මෝසම් වැස්ස බලපාන. ඒතර අපි නොවැම්බර් මැද හරියේ ඉඳන්ම මේ ක්‍රියාන්විතයට සූදානම් වුණා. සහන මධ්‍යස්ථාන සහන ස්ථාන මේගොල්ලන්ව රැගෙන යාමට, ඒගොල්ලන්ගේ පරිපාලන කටයුතු කිරීමට, ඒගොල්ලන්ගේ සායුධ කටයුතු කිරීමට, මධ්‍යස්ථානට ගියහම ලබා දිය යුතු අතසේදීම මුඛාවරණ සැනිටයිසර් සියලුම දේ කටයුතු කරලා සූදානම් කරගෙන අපි කටයුතු කරන් එනකොට කාලගුණ දෙපාර්තමේන්තුව අපිට කිව්වා ඔන්න ඊසාන දිග මේ වැස්සට අමතරව අපිට එනවා කියලා මේ සුලිකුණාට වෙනකොට අපි දෙසැම්බර් 1 වෙනිදා අපිට මේක සූදානම් වෙලා හිටියා. අපි මේ සම්පූර්ණ කටයුත්තට ලෑස්තිලා හිටියා. පළවෙනිදී අපි කරේ දීවර ප්‍රජායට දැනුවත් කරා. සියලුම දීවර ප්‍රජාවට මූදු යාම වලකන්න කිව්වා. අපි ඒක නැවතුවා. ඒගොල්ලන් අපිට කියන දේ ඇහුවා. මොකද මේක මුලින්ම එන්නේ මේ දීවර ප්‍රජාවට තමයි. මොකද මූද රළු වීම දෙවෙනිදා පළවෙනිදාට 30 වෙනිදා ඉඳන් වගේ මූද රළු වීම ආරම්භ වුණා. ඒත් අපි 30 වෙනිදා තමයි මුලින්ම දීවර යන්න ඇතුළට ගත්තේ. ඊට පස්සේ අපි සියලුම දිස්ත්‍රික්කවල අපි දැන් එන මාර්ගය බලුවාම අපි අඳුනගත්ත ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්. ඊට පස්සේ ඒක ඇතුළේලා එහෙමම උතුරු පැත්තෙන් යනකොට වවුනියාව, යාපනය, ඊට අමතරව මන්නාරම ඒකට සම්බන්ධ වෙන පල්ලෙහෙන් ගත්තා අනුරාධපුර දිස්ත්‍රික්කය සහ පුත්ලම් දිස්ත්‍රික්කය. ඒතර මේ දිස්ත්‍රික්කවල තමයි අපි ප්‍රමුඛත්වයේ මූලික දේ කටයුතු කරේ. මොකද මේ කුණාටුව යන ගමන් මාර්ගය දැන් මේ අකාලම දෙපාර්තමේන්තුව කිව්වා වගේ ඒක මධ්‍ය ලයින් එක මධ්‍ය රේඛාව ඒකයි. නමුත් ඒකෙන් පරිබාහිරව ඒකට කනෙක්ටඩ් සම්බන්ධීකරණ වෙච්ච වැසි සම්බන්ධ මේ කටයුතු සිදු වෙන අනිත් පැතිවල. ඒතර මේකට අමතරව බදුල්ල යන ප්‍රදේශයේ ඌව බදුල්ල කෑගල් යන ප්‍රදේශ වලට මේකට සම්බන්ධ වෙපෙන්නේ වැසි වලින් ඇති වෙන නායායම් සහ ගම් වතුර උදුර ඇති වෙනවා. මොකද බොහොම පැය කිහිපයක් ඇතුළත ලොකු වැස්සක් වහින්න පුළුවන්. ඔව්. නමුත් දැන් වැස්සේ මේ පාර නායායම් සහ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් ක්ෂණික ගම් වතුර ආවට. නමුත් අපි අනිත් ප්‍රදේශවල ඇත්තටම අද වෙනකොට අපිට කැපැසිටි එක කියන්නේ වපසරයක් තියෙනවා. මොකද දැනට තියෙන වැව්වල ඇලවල මාර්ගවල වතුර ප්‍රමාණයක් අපිට රඳවා ගැනීමේ කැපැසිටි එක තියෙනවා. ඒගොල්ලන්ගේ මේ ඒරියා එක තියෙනවා. ඒක නිසා අපිට හෙට අනිද්දා මේ දවස් දෙක තුනේ විශාල ඒ වගේ ගම් වතුර තර්ජනයක් එන්නේ ෆ්ලෑෂ් ෆ්ලඩ්. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතුමා කිව්ව ආකාරයට මේ සුළඟ දැඩි රෞද්‍ර සුළඟ. ඒකෙන් සිදුවිය හැකි දේවල් තමයි ගස් කඩා වැටීම්, බිල්ඩින් කඩා වැටීම්, ගොඩනැගිලි වලට වෙන හානි සහ මනුෂ්‍ය ජීවිතවල. ඊට අමතරව අකුණු ගැසීම්. මේ සම්බන්ධව අපි නොවැම්බර් 30 වෙනිදා දෙසැම්බර් 1 වෙනිදා මේ කාලවල දිස්ත්‍රික්ක මට්ටමින් දිස්ත්‍රික් දිසාපතිවරුන්, AGA වරුන් සහ ග්‍රාම නිලධාරීන් ගෙනල්ලා කැඳවලා දැනුවත් කිරීම උපදෙස් දීම් දීලා තිබුණා. අපි කලින් සූදානම් කරලා තිබුණා සහන මධ්‍යස්ථාන.
ඒතර අපි කිව්වේ අද හවස 3 වෙනකොට 3-7 දැන් මේ අපි කතා කරන අවස්ථාවේ මිනිසුන්ව දැන් අපි අරගෙන යනවා. මොකද අපි දන්නවා කලිනුත් සූදානම් කරලා තියෙනවා කාවද ඉවත් කළ යුත්තේ කියලා. ඒ ආයත අපි කියලා තියෙන ආපදා සහන මල්ල කියලා ගන්න. ඒකට සියලුම වැදගත් ලියකියවිල්ල වටිනා බඩු ද්‍රව්‍ය දේවල් වටිනා මුදල් හෝ ජුවලරි ඒවා තියෙන ඒවා ඊට පස්සේ තමන්ගේ සම්බන්ධ බයෝ කාඩ් එකක තියෙන තමන්ගේ විස්තර සහිත පොඩි කාඩ් පතක් තමන්ගේ සියලුම විස්තර ඇතුළත් කරලා තියෙන ඒ සියලුම දේවල් තව දිනකට දෙකකට අවශ්‍ය අඳුම් පැළඳුම් රැගෙන ඒගොල්ලන්ට කලින් සූදානම් කරපු මධ්‍යස්ථානයන් වලට යන්න ඕනේ. එතකොට අපි ත්‍රිකුණාමලයේ නම් අපි දවල් 11ට 12ට කතා කරනකොට ඒගොල්ලන් ඉවත් කිරීම ආරම්භ කරලා තිබුණා. ඒ වගේ මධ්‍යස්ථාන කීයක් විතර ඔබතුමන්ලා හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික්කයේ අවස්ථාන අපි ගත්ත ත්‍රිකුණාමලයේ 50 ගණනක් තිබුණා. මම හරියටම සංඛ්‍යාවන් ටික නම් මෙතන තියෙන දිස්ත්‍රික්ක 14ටම මධ්‍යස්ථාන හැම දිස්ත්‍රික්කයකම 50කට 60කට ආසන්න අධික සංඛ්‍යාවක් අපි සූදානම් කරලා සියල්ල අතරේ කියන්නේ ප්‍රමුඛ අවධානය දුන්නේ ජීවිත ආරක්ෂා කරගන්න. ජීවිත ආරක්ෂාව තමයි. ප්‍රමුඛයත් මුලින්ම ජීවිත. මොකද අපි මුලින්ම ජීවිත රැකගත යුතුයි. ජීවිත ආරක්ෂා කරගත යුතුයි. මොකද ජීවිත ආරක්ෂා කරගත්තාම ගොඩනැගිලි හෝ අනිකුත් දේවල් සියල්ලම ආපදා සහන ක්‍රමවේදයේ යටතේ අපේ ලේකම්තුමාගේ උපදෙස් මත අපිට පුළුවන් ඒවා නැවතත් ප්‍රතිසංස්කරණය කිරීම කරන්න. නමුත් ජීවිත ප්‍රතිසංස්කරණය කරන්න බෑ. ඒක නිසා ජීවිත ආරක්ෂාව අත්‍යවශ්‍ය කටයුත්තක්. අපි ජීවිත ආරක්ෂාව තමයි ප්‍රමුඛ. අපි මේ කතා කරන්නේ එක රැයක් ගැන. අද රෑ ගැන මේ කතා කරන්නේ. රැය කිහිපයක් ගැන. ඔව් අද රෑ දැන් ඉඳලා අපි හෙට රෑ වෙනකන් අපි කිව්වේ එක දවසකට යන්න, එක දවසකට ආරක්ෂා වෙන්න. Taman දන්නවා මගේ ගෙදර කඩා වැටේද කියලා මම දන්නවා. මගේ ගෙදර උඩට ගහ වැටේද කියලා මම දන්නවා. මගේ ගෙදරට ආබතාවත් ඒද මම නායා යන පැත්තක දින්නේ කියලා අපි දන්නවා. ඒතකොට Taman ගැන දන්නවා. අපි ඒගොල්ලන් දැනුවත් කරලා තියෙනවා. ගෙවල් වල අපි රතු ස්ටිකර් ගහලා තියෙනවා, තැඹිලි ස්ටිකර් ගහලා තියෙනවා. නායා යනකොට අවදානම් කලාපවල ඉන්නට, ගංගෝත්‍ර කලාපවල ඉන්නට අපි දැනුවත් කරලා තියෙනවා. ඒකට කියලා තියෙනවා මෙන්න වගේ මධ්‍යස්ථානය කියන එක. එතකොට මේ විදිහට ජීවිත ආරක්ෂා කරගන්න, දේපල ආරක්ෂා කරගන්න මේ සියලුම තොරතුරු නිවැරදි විදිහට sannivedanaya වෙන්න ඕනේ. මේ සියලු ආයතන සම්බන්ධීකරණයක් වෙන්න ඕනේ. මේ නැගෙනහිර ගැන අපි කතා කරාට රටටම බලපාන. ඒ නිසා නැගෙනහිරටත් මේ තොරතුරු යන්න ඕනේ. ඒ තොරතුරු යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ බලධාරියා තමයි ඔබතුමා. නාලකලුවේ මහත්මයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔබතුමාගේ යාන්ත්‍රණය කොහොමද මේ වෙලාවේදී ක්‍රියාත්මක කරන්නේ? ඔව් චමින්ද ඇත්තටම මේ දැන් අපේ ලේකම්තුමා කියපු විදිහටත් මෙතන අපේ ජෙනරල් සුදන්ත රණසිංහ මහත්තයා කිව්ව විදිහට මේ තාක්ෂණික වශයෙන් මේ සූදානම් වීම ඉතාමත් ඉහළින් මේ අවස්ථාවකට තියෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් සූදානම් වීම. නමුත් මෙතන තියෙන චමින්ද ගැටලුව තියෙන්නේ මේ අපි ගන්න පියවර රජයක් වශයෙන් හෝ ආයතන වශයෙන් ගන්නා පියවර සියලු පියවර මහ ජනතාව දැනුවත් විය යුතු තියෙනවා. ඒ දැනුවත් වීමේදී ඔවුන් අර කිව්වා වගේම මෙතනදී ප්‍රමුඛතාවය මොකක්ද? මේ ප්‍රමුඛතාවය තමයි මෙවැනි ආපදා අවස්ථාවකදී විශේෂයෙන්ම ස්වභාවිකව සිදුවන ආපදා අවස්ථාවකදී ජීවිත හානි අවම කර ගැනීම නැත්නම් වළක්වා ගැනීම තමයි ප්‍රධානම කරුණ වශයෙන් තියෙන්නේ ප්‍රධානම අවශ්‍යතාවය. මේ සම්බන්ධයෙන් ගන්නා පියවර සියලු පියවරයන් නිශ්චිතව නිවැරදිව ඒ දැනුවත් විය යුතු කණ්ඩායම් දැනුවත් වීම තමයි පළවෙනි තිබෙන අභියෝගය. ඒ වගේම රජයක් වශයෙන් රජයක් ගන්නා මෙවැනි තත්ත්වයකදී රජයක් ගන්නා පියවර සම්බන්ධිනුත් ජනතාව දැනුවත් විය යුතු තියෙනවා. මෙන්න මේ අභියෝගය තමයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් උත් විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් අපි ඒ වගේම බාර අරගෙන තියෙන්නේ. අපි මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අද මේ වැඩසටහන අපි මේ පවත්වන්නෙත් මේ විශේෂ සාකච්ඡාව පවත්වන්නෙත් මේ දැනුවත් කිරීමෙම තවත් එක අරමුණක් විදිහකට. මොකද අද මේ අවස්ථාව වෙනකොට ලංකාවේ තියෙන අපේ සියලුම විද්‍යුත් නාලිකා බොහෝ දුරට මේ වැඩසටහන සමග ඒකාබද්ධ වෙලා ඉන්නවා. මෙතනදී අපිට තියෙන හොඳම ශක්තිය තමයි අපේ ජනමාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලක්ම මේ වගකීම ප්‍රධාන වශයෙන්ම තේරුම් අරන් තියෙනවා. දැන් මේ අවස්ථාවේ මේ කිව්වා වගේම ඉතිරි පැය කීපේ පුරා ජනතාව අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියන කාරණේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා. ඉතින් ඒකට අවශ්‍ය තොරතුරු රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් මේ සියල්ලම ඒකාබද්ධ වෙලා ඒ තොරතුරු අපි නිරන්තරයෙන් ලබා දෙනවා. මෙතනදී අපිට ජනතාවගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ සමහර තොරතුරු ජාතික වශයෙන් දැනගත යුතු තොරතුරු, සම්මින්ද සමහර තොරතුරු ප්‍රාදේශීය වශයෙන් දැනුවත් විය යුතු තොරතුරු. මේ සියලු තොරතුරු අපි මේ සියලු දෙනාගේම සම්බන්ධීකරණයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට අපි නිකුත් කරනු ලබනවා. මේ වෙලාවේ ඉල්ලන්න තියෙන්නේ කලබලයක්
වෙලාට වඩා වැඩි අවධානය සහ තේරුම් ගැනීමෙන් මේ පිළිබඳව හොඳ අවධානයෙන් සිටමින් වෙන්න පුළුවන් දේ මොකද්ද සහ ඒ මොහොතේදී කළ යුත්තේ මොකද්ද කියන එක සහ Taman ඉන්නේ මේම අනතුරකට ලක් වෙන ප්‍රදේශයකද කියන ආදී තොරතුරු තේරුම් අරගෙන මේ ප්‍රධාන විශේෂයෙන්ම මේ තහවුරු කරලා ඉදිරිපත් කරන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ චමින්ද මේ මොහොතේදී. ආරක්ෂක ලේකම්තුමනි දැන් මේ තත්ත්වයේ හමුවේ මානව සම්පත සහ භෞතික සම්පත් මේ සියල්ල ඔබතුමන්ලගේ පැත්තෙන් ඒක න්‍යාන්ත්‍රණයක් හරි ගස්සලා තියෙන්න ඕනේ මේ වෙලාවේදී ඒ ප්‍රදේශ වලට යන්නේ ඒ විපතටපත් වෙන ජනතාවගේ රැකවරණය වෙනුවෙන් ඒ වැඩපිළිවෙල කොහොමද ඔබතුමා සැකෙවින් පැහැදිලි කළා පළමුව අවස්ථාවේදී මෙතනදී තමයි ඇත්තම වශයෙන්ම හමුදාවල් සහ පොලිසිය ක්‍රියාවට අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන විශාල ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පස්කඳු කඩා වැටීම් වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී අර කඳුකර ප්‍රදේශයක් නැති නිසා අපිට පස්කඳු ගැන එච්චරම බය වෙන්න දෙයක් නෑ මම හිතන්නේ. නමුත් සුළු හානි සිද්ධ වෙන්න තියෙනවා. සුළු නායයන් වෙන්නත් පුළුවන්. ගම් වතුර තත්ත්වය ඒ වගේම අර අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ අර මූදු වතුර ගොඩ ගැසීමක් සිද්ධ වුණොත් එතකොට මූදු වෙරළට ආසන්න නිවෙස් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙනකොට ඒ හානි සිද්ධ වෙන්න පුළුවන් ඒ ඉඩ තියෙන ප්‍රදේශ සියල්ලම හඳුනාගෙන තියෙනවා. ඊයේ දවසේ ඇතුළත ඒ ප්‍රදේශවල ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හමුදා නායකයින් සහ පොලිස් නිලධාරීන් සමග ඒ සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම රජයේ අනිත් ආයතනවල නිලධාරීන් සමග ඒ අනුව තමයි සම්පූර්ණ ක්‍රමවේදයේ සූදානම් කරලා තියෙන්නේ. ඒතනදී මේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කියපු විදිහට ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ ජීවිත බේරා ගැනීම. ඉතින් ජීවිතවලට හානියක් වෙන්න අපි කොහොමටත් ඉඩ තියන්නේ නැහැ. ඒ සඳහා සියලුම හමුදා කණ්ඩ අපි සීරුවෙන් තියලා තියෙනවා. ඒකට යුද හමුදාවත් නාවික හමුදාවත් ඒ කියන්නේ නාවික හමුදාවේ තියෙන රිසෝසස් සමග අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී පොලිසියත් අපිට උදව් වෙනවා. මීට අමතරව සිවිල් ආරක්ෂක බලකායත් ඔය ප්‍රදේශවල ඉන්නවා. ඒ අයත් මේ සඳහා ගන්නවා. ඉතින් මානව සම්පත අපි පාවිච්චි කරන්නේ එහෙමයි. නමුත් ඊටාම තදබල වැසි සහිත කාලගුණයක් තියෙනවා නම් අපිට ගුවන් හමුදාව ප්‍රයෝජනයට ගන්න අමාරු වෙයි. නමුත් මේ කුණාටුව ඉවත් වූ වහම අපිට ගුවන් හමුදාවත් පාවිච්චි කළා බැරි වෙලාවත් අපේ පිරිස් තනි වෙලා ගම් වතුරට කොටු වෙලා වගේ ඉන්නවනම් ඒ අය බේරගන්න ඒ අවශ්‍ය යාන්ත්‍රණයත් සම්පූර්ණයෙන්ම සූදානම් කරලා තියෙනවා. කලට වෙලාවට ආහාර ටික දෙන්න ඕන, බෙහෙත් තේත් ටික දෙන්න ඕන. ඒ අතරේ කොරෝනා වසංගතය පිළිබඳ අවධානමත් තියෙනවා. ඒ නිසා මේ ජනතාව අරගෙන යන තැන්වල ඒ සෞඛ්‍ය ආරක්ෂිත වත්පිළිවෙත් පිළිබඳව අපිට හිතන්න වෙලා තියෙනවා. ඔබතුමාලාට වෙනත් මානයකින් බලන්න වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන වැඩ පිළිවෙලත් සූදානම්. ඒ සියල්ලම සූදානම් කරලා තියෙන. ඒක නිසා තමයි මම කිව්වේ ඊයේ දවසේ ඒ දිසාපතිවරුන් උපදිසාපතිවරුන් සියලුම දෙනාම එකතු කරගෙන සාකච්ඡා පැවැත්වුවා. ඒ ක්‍රමවේදය හරි ගැස්සුවා. ඒවට අවශ්‍ය සියලුම දේවල් අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙහෙමයි අපි දන්නේ මොන විදිහේ ඩැමේජ් එකක් මොන විදිහේ හානියක් මේ කුණාටුව නිසා එයිද කියලා. නමුත් ඒ එන්න පුළුවන් හැම දෙයකම කොයි විදිහටද එන්න පුළුවන් කියන එක අපි විශ්ලේෂණය කළා. ඒ සඳහා අවශ්‍ය දේවල් අපි සූදානම් කරලා තියෙනවා. පසුගිය දශක කිහිපය තුළ මෙවැනි අත්දැකීමක් අපි ලබාගෙන නැහැ. මේ අපි මේ දේ කතා කළත් මේ අත්දැකීම කනගාටුදායක නැත්නම් අමිහිරි දෙයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කෙසේ වුවත් මේ සඳහා සූදානම් වීම වටිනවා. ඒ නිසා අපි මේ ගැන කතා කරමින් ඉන්නේ. අතුල කරුණානායක මහත්මයා දැන් අපි දැකලා තියෙනවා සමහර තැන්වල අන්තර්ජාතික මාධ්‍ය නිවේදනය කරනවා සුළි කුණාටු වල වර්ගීකරණයන්. මේක ප්‍රථම ගණයේ, දෙවන ගණයේ ආදී වශයෙන් ඔබතුමාලා ළඟ තියෙනවා එහෙම ගණනය කිරීමක්. දැන් මේ සුළි කුණාටුව කොයි වගේ ප්‍රබලත්වයකින් යුක්ත සුළි කුණාටුවක් විදිහටද ඔබතුමාලා අන්තර්ජාතික ප්‍රජාව හඳුන්වලා තියෙන්නේ? මේ වෙලාවේ දැනට අපිට පෙන්නේ 1.5ක ප්‍රබලතාවයක් තියෙන සුළි කුණාටුවක් කියන තත්ත්වය තමයි තියෙන්නේ. හැබැයි කෙසේ නමුත් මේ සුළි කුණාටුව දිහා බලනකොට අපිට විශ්ලේෂණවල තාම පෙන්눔 කරන්නේ සාමාන්‍ය සුළි කුණාටුවක තියෙනවා I එක. I එක තියෙනවා. එතකොට මේ I එක දර්ශනය වෙන්නේ නැහැ තාම. එතකොට I එකක් වගේ එකක් දර්ශනය වෙනවා නම් තමයි ඒක හොඳට ඩෙවලොප් වෙච්ච සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඒ தත්ත්වය තාම අපිට පේන්නේ නැහැ. මොකද මීට 2000 වසරේදී දෙසැම්බර් 26 වෙනිදා සුළි කුණාටුව මේ ආකාරයටම දිවයින හරහා ගමන් කරලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රබලතාවයත් එක්ක දල වශයෙන් අපි කම්පෙයා කරොත් මේකේ දැනට ඒ தත්ත්වය ඉස්මතු වෙලා නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඔබතුමල්ලා පුරෝකථනය කරන මාර්ගයක් තියෙනවා නේද? හඳුන්වපු විදිහට නැගෙනහිර පළාතෙන් ඇවිල්ලා මන්නාරම් පැත්තෙන් මේක එළියට යයි කියලා යම් විදිහකින් මේ මාර්ගය වෙනස් වෙන්නත් පුළුවන්. මෙහෙමයි දැනට මට තියෙන தත්ත්වය ගත්තම මේ සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ හරියට මේ අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ ගමන් මාර්ගයක් තියෙනවා. එතකොට සාමාන්‍ය වෙනස් වෙනවා නම්
මේ කෝන් එක තුල තමා බොහෝ විට වෙනස් වීමක් තියෙන්නේ. හැබැයි වෙනත් මොන හරි ඒ කියන්නේ ඒක රෙයා කේසයක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට වක්‍ර ගහලා ඒ වගේ යන්න අවස්ථා තිබිලා තියෙනවා. හැබැයි මම මේ අවස්ථාවේ පැහැදිලිව කියනවා මෙම කෝන් එක හරහා තමා බොහෝ විට සුළු වෙනස් වීම් තිබ්බත් මේක හරහා ගමන් කිරීමක්. සුලිකුණාටුවක ස්වභාවය දැන් මුහුදේ තියෙනකොට තියෙන ප්‍රබලත්වය අඩු වෙන්න පුළුවන්ද කොට බිමට ආවට පස්සේ? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මොකද හේතුව මුහුදේ තියෙනකොට වෙන්නේ අපි දන්නවා මුහුදු ජල වාෂ්ප. ඒ කියන්නේ සූර්යාලෝකයේ වැටිලා ජලය වාෂ්ප භවණය වෙලා ඒ ජල වාෂ්ප වලින් තමයි මේ සුලිකුණාටුව වර්ධනය වෙන්නේ. එතකොට මේ වර්ධනය වීම දැන් අපි සාමාන්‍යයෙන් අපේ විශ්ලේෂණවලදී අපි බලනවා සුලිකුණාටුවක් බවට පරිවර්තනය වෙනකොට ඔය කැළඹෙන ස්වභාවයන් බේගාල බොක්කාවට ප්‍රදේශයේ එනකොට මුහුදු ජලයේ තියෙන ඒ කියන්නේ උෂ්ණත්වය කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 24 වඩා වැඩිවීමක් වෙන්න ඕනේ. එතකොට තමයි හොඳට ජලය වාෂ්ප භවණය වෙන්නේ. වාෂ්ප භවණය වෙලා හොඳට මේ සුලිකුණාටුව වර්ධනයක් වෙන්නේ. එතකොට ජල වාෂ්ප වර්ධනය වීම මුහුද තුලදී වෙනවා. නමුත් මේක ගොඩබිමට එනකොට වෙන්නේ ඒ ජල වාෂ්ප ටික හැලෙන එක. ඒ කියන්නේ වැස්ස ලැබෙන එක. ඒ කියන්නේ මේකේ තියෙන මොයිස්චර් ප්‍රමාණය ජල වාෂ්ප ප්‍රමාණය අඩුවීමක් ඩිසෝල්ව් වීමක් සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ජල වාෂ්ප වැඩි ප්‍රමාණයක් අරගෙන එන නිසා වැහි වලින් අපිට ටිකක් බලපෑමක් වෙන්න බලපෑමක් තියෙනවා. හොඳයි දැන් මේ සියලු දේවල් කරන්න ආරක්ෂක ලේකම්තුමා ඇතුළු මේ සියලුම දෙනා සූදානම් වෙලා ඉන්නවා. අර කිව්වා වගේ මේ පැය කිහිපය නොනිදන රාත්‍රියක් බවට පත් වෙනවා අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඒ කාර්යභාරය කරන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සියල්ල සූදානම්. පැය 24 පුරා මේ මෙහෙයුමට සූදානම්.